යාලුවනේ ඔන්න ඔයාලම අදත් සාධනයෙන් පිළිගන්නවා අපේ TDS Innovation YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ all in one computer ගැන. all in one computer කියන්නේ සාමාන්‍යව CPU එක අතේ තියෙන හැම දෙයක්ම monitor එකකට දාලා හදපු එක computer විශේෂයක්. ඒක lap එකක් කියන්න පුළුවන්. ඒත් ඒක lap එකක් කියන්නත් බෑ මොකද ඒක lap එක වගේ අපිට තැන තැන අරන් යන්න බෑ main line එකෙන් වැඩ කරා. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අපි දැන් ඒක on කරගෙන ඉමු. මම ඔයාලට වෙන්නන්න ඒක on කරන විදිය. එනවනේ දැන් මගේ PC එකේ මෙතන කිසිම CPU එකක් පේන්නේ නැහැ. මොනිටර් එක විතරේ ඔයාලට මොනිටර් එකේ keyboard එකයි mouse එක අතන තියෙනවා. මම දැන් මෙතන මුලින්ම switch එක on කරගන්නවා. switch එක on කරගෙන එතන පිටිපස්සේ තියෙන power button එක ඒක press කරගමු. ඒක එව්වට පස්සේ මෙතන වගේ RGB system එක ඔක්කොම වැඩ කරන්න ගන්නවා. අර පේනවනේ මොකද නම් මේක දාලා තියෙන USB RGB එක ඒක PC එක නම් high කරලා තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මෙතන පිටිපස්සෙන් තමයි ඒක high කරලා තියෙනවා. මේ monitor එකේම තමයි ඔක්කොම high කරන්නත් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර audio එහෙම high කර ගන්න පුළුවන්. යාළුවෝ එහෙනම් පොඩ්ඩකින් ඉමු මේක ඔන්න වෙලාවට. මේ යාළුවනේ මේක on වෙන්නේ මුලින්ම මේකේ සාමාන්‍ය දෙන මේ HP කියන එක පේනවා. මේක HP එකකින් හදපු කම්පියුටර් එකක්. යට ගහලා තියෙනවා නේ කලින් කියන්න බැරි වුණා. මේ වගේ කම්පියුටර් එකක් ලංකාවේ මුදලින් ඔයාලට ලක්ෂ 2.5කට වගේ ගන්න පුළුවන්. මම මේකනේ ඔන්ලයින් වෙබ්සයිට් එකක මම පොඩ්ඩක් එක දැන් මෙතනින් දාන්නම්. ඔව් යාළුවනේ මේ තියෙන්නේ මම අර කිව්ව වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් මේ ජාති වෙබ්සයිට් එකකින් මේ කම්පියුටර් එක මිලදී ගන්න. හැබැයි මම නම් ගත්තේ මේ කොළඹ තියෙන shop එකකින්. ඒකේ අර Windows දාලා මේ ඔක්කොම Windows දාලා software දාලා ඔක්කොම කරන්න ලක්ෂ 3.5ක් වගේ දවස්වල ගියා. දැන් නම් එයාලට කොළඹින් ගන්නව නම් ඒක ටිකක් ගණන් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙබ්සයිට් එකේ නම් තියෙන විදිහට 2,32,000 ගන්න තියෙනවා. ඒත් ඒක හරියටම කියන්න බෑ අපිට. යාළුවනේ මම මේක ඔන් වෙනකන් ඔයාලට මේකේ keyboard එක ගැන විස්තර කියන්න. මේකට හම්බෙච්ච original keyboard එක මේක ටිකක් හයි කරගන්න මෙතන අවශ්‍ය වෙලාවට ටයිප් කරන වෙලාවට ඇඩ්ජස්ට් කරගන්න එහෙම ක්ලිප් එකක් එහෙමත් තියෙනවා. ඒක කරලා තියන්න පුළුවන්. ඒ වුණාට තමයි පොඩ්ඩක් ඉස්සෙනා මේක ඇල්ල. එතෙන්ද මවුස් එකක් මේකට මේ ඔරිජිනල් මම හම්බෙච්ච මවුස් එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර PC එක මේ විදිහට සාමාන්‍ය විදිහට ඔන් වෙනවා. ඒකම ලෝඩින් වෙලා සාමාන්‍ය PC එකක් විදිහට තමයි ඔන් වෙන්නේ. මේක දැන් රන් දාලා තියෙන Windows 11 එක. මේ ගල්දී නම් තිබ්බේ Windows 10 එක ඊට පස්සේ ඒක Windows 11 එකට මාරු වුණා අප්ඩේට් එකකින්. ඊට පස්සේ මේක ඇතුළේ තව ටිකකින් මම පෙන්නන්න පොඩ්ඩක් ඉන්න යාළුවනේ. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මේක ඔන් කරගන්නාට පස්සේ සාමාන්‍ය PC එකක් විදිහට මෙතන හදලා තියෙනවා. ඉතින් Windows 11 එකේ දැන් දාලා තියෙන නිසා ඒක විදිහටම තියෙනවා. ඒ වගේම යාළුවනේ මම මේකේ ඩිසයින් එක ගැන කිව්වොත් මේක ඉතාමත් හොඳ නීට් එකකට හදලා තියෙනවා ඩිසයින් කරපු කට්ටිය. මේකේ තිරේ මෙන්න මේ ගානට විදියට මේ හොඳටම අයිනටම ඇවිල්ලා අරගෙන හදලා තිනවා වෙනම මොකද ඒකට වෙනම කැලලක් එළියට පේන මේ කැත විදිහට හදන්නේ ලස්සනට මේක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේක හොඳ කූලින් සිස්ටම් එකකුත් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන කැම් එක තියෙනවා අපේ. මේ කැම් එක මම දැන් එච්චර මේ quality නම් ටිකක් අඩුයි. ඒක high quality එකක් එන්නේ ෆෝන් එකේ එහෙම තරම්. ඉතින් අපිට මීටින් එකක් සාමාන්‍ය රෙකෝඩ් එකක් වගේ කරගන්න නම් මේක ඇති. ඒ ලොකු රෙකෝඩ් කරන කටේ නම් මේකේ ඉස්සරහ තියෙන කැම් එක කියන්නේ ෆ්‍රන්ට් කැම් එක පොඩ්ඩක් මදි. යා මේකම මෙතන යට තියෙන ස්පීකර් සෙට් ස්පීකර් එක. මේක දිගට මේ පැනල් එකේම තියෙන ස්පීකර් එක තමයි. ඒකෙන් අපිට හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන යටින් අපිට ටික සවුන්ඩ් ටික ඔක්කොම අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මම මේක සාමාන්‍ය ගානට තියලා තියෙන්නේ. මම මේ ඔක්කොම ස්පීකර් එක මේ යට තියෙන ස්පීකර් එක පාවිච්චි කරන්නේ මම ඔක්කොම මේ මම කියන්නේ ලොකු ස්පීකර් දෙකක් තමයි දාලා තියෙන්නේ. ඒක හොඳ සාමාන්‍ය බේස් එකක සවුන්ඩ් නිසා මේකෙත් එහෙම අවුලක් නැහැ. සවුන්ඩ් එක මට සාධකයක් වැඩිපුර තියෙන නිසා තමයි මම මේ අර අපල් වලට හදාගෙන තියෙන්නේ. නැත්නම් මේකේ කලින් මම පාවිච්චි කරේ මේකේ තියෙන ස්පීකර්ස්. හරි අලුත් එහෙනම් අපි දැන් කැම් එකට මේකේ කැමරා ගමින් බලමු මේ කොච්චර හොඳ කැමරාවක් මේකේ තියෙන්නේ කියලා. මේකේ තියෙන මේ කැම් එක මේක එච්චර ග්‍රැෆික් කරන එච්චර අවුලක් නම් මට පේන්නේ නැහැ. ඒත් මේක සාමාන්‍ය ලොකු රෙකෝඩින් කරන කට්ටියට වගේ නම් එහෙම ටිකක් පොඩි මදිකතිය තියෙන. හැබැයි මේ ඔන්ලයින් කන්ෆරන්ස් එහෙම කරන කට්ටියට නම් එච්චර අවුලක් නැහැ මේකේ කැමරා එක.
මේ විදියට මෙතන අයින තමයි තියෙන මෙතන කැමරා ෆොටෝ ගන්න තම වීඩියෝ කරන්න පුළුවන් ඒකට මාර කරගන්න වීඩියෝ කරනයට ඔබන්න තර තිනක පාර රෙකෝඩ් වෙන අපිට යන වීඩියස් මෙතනින් බලාගන්න පුළුවන් කැමරාගෙන සාමාන්‍ය ෆොටෝ ගන්න උගා සාමාන්‍ය ෆෝන් එක වගේ මේ කැමරාන ඒ වගේ මෙතන පොඩි ලයිට්ටක් අපිට පේන පොඩක් කර වටේ තියෙන මේ ඩාක් ගතිය පොඩක් යවන තැන පොඩි ලයිට්ටක් එනවා කියන්න පුළුවන් මේක මේ ස්ටෑන්ඩ් එක ඒක මේ යකඩ වලින් හදලා තියෙන්නේ ඒකයි හොඳ හයියට හදලා තියෙනවා ඒ වගේ මිලක් ලස්සන ඩිසයින් එකකට හදලා තියෙන මේ පිටිපස්සේ ඉස්සරහ දෙකම එක සමාන විදියට යන්නේ එලියෙන් බැලුවම නේ ඈතට පේන පොඩක් ටීවී එකක් වගේ පේනවා ඒත් එක කම්පියුටර් එකක් මේක ඩිසයින් කරත් සර්කිට් එකේ මෙච්චර ලොකුවට නෑ මම හරි ලැප් එකක සිස්ටම් එකක් තමයි මේක ඇත්තේ පිටිපස්සෙන් ලොකුවට මේ HP එකේ ලකුණ පේනවා ඒ කියන්නේ අපේ පෝට් සෙට් එක පේනවා සාමාන්‍ය අවශ්‍ය ප්‍රධානම ටික අර VGA ඉන්පුට් එක ඒ වගේම USB පෝට්ස් 4ක් විතර තියෙනවා මේකේ ස්ක්‍රීන් එක LED වලින් හදලා තියෙන හොඳ හයි ක්වොලිටි මේකක් මේ හයි ක්වොලිටි අපිට පික්චර්ස් එහෙම පේනවා පොඩ්ඩක්වත් අවුල් නෑ කියන සාමාන්‍ය පරණ කම්පියුටර්ස් වල වගේ පොඩ්ඩක් අර මේ බලන්න අපහසු ගතිය නෑ හරිම කම්ෆර්ටබල් විදිහට මේක ලස්සනට හදලා තියෙනවා ඩිසයින් කරද්දී එහෙම ඒ වගේම පින්තූරයක් එහෙම හොඳට ඕපන් කරලා තමයි පේනවා මේක හොඳ හයි ක්වොලිටි ග්‍රැෆික්ස් නම් හොඳට පේන්න හදලා තියෙනවා ඔයාලා මොකද දැන් වීඩියෝ එක අපේ channel එක like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න, පල්ලෙහා තියෙන bell notification on කරගන්න. එහෙනම් අදට අපි ගිහින් එන හැමෝටම good bye.